මම මේ කියන බණ ටික හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. අද මේ බණ ටික කියන්නේ හිතක් කැඩෙන්නේ නැතුව රකින්නේ කොහොමද? ඒකට පිහිට ගන්නෙ කොහොමද කියලා. මා මේ දවස් ටිකේ නිතර කල්පනා කරන දෙයක් තමයි මේ ලෝකේ වේගෙන්ම කැඩෙන, ඉක්මනින්ම කැඩෙන දේ මොකද්ද? හිත. වීදුරුවත් බිමට වැටිලා කැඩෙන්නේ නැති වීදුරු තියෙනවා. අපිට හිතෙනවා පුදුමයි මේක කැඩුන්නේ නැහැ නේ කියලා. වේගෙන්ම කැඩෙන දේ තමයි හිත. හිතක් කැඩෙන්න බැල්මක් ඇති. අපේ හිත දිහා බලන්නකෝ. හිත කැඩෙනවා කියන එක කොහොමද ඔයාලට විස්තර කරන්නේ? හිත සවුත්තු වෙන්නේ. තප්පරේට හිත සවුත්තු වෙනවා. තප්පරේට හිත වෙනස් වෙනවා. අපේ හිත වෙනස් වෙන විදිය. ඒක මට නම් ගොඩාක් දැනෙනවා. ඉක්මනට හිත වෙනස් වෙනවා. ඒ නිසා තමයි මට හිතුනේ මේ ලෝකෙ ඉක්මනට කැඩෙන දේ, ඉක්මනට වෙනස් වෙන දේ තමයි මේ හිත. එහෙව් හිතක් දස බිම්බරක් සේනාව සහිත මාරයාටවත් වෙනස් කරන්න බැරි වුණා. බෝසෙවනේ ඒ උත්තමයන් වහන්සේ වැඩ හිටියේ. බෝසෙවනේ ස්ථිරසාර හිතකින් ඒ දැඩි හිත ඉදිරියේ, ස්ථිරසාර හිත ඉදිරියේ දසබිම්බරක් සේනාව පැරද ගියා. ඒ හිතේ ස්ථිරසාර බවක් තිබුණේ රාගෙන් තිත් වෙලා නෙවෙයි, ද්වේෂෙන් දැවි දැවි නෙවෙයි, මෝහේ තැවරිලා නෙවෙයි තිබ්බේ. ඒකයි පවිත්‍ර. තුට සම්බුද්ධත්වයට පත් නොවී සිටියදී සම්බුදු හිත කියන්නේ ශක්තිමත් බෝසත් හිත හොලවන්නවත් බෑ. ඒකනේ කියන්නේ ගිහි ජීවිතේ අභිනිෂ්ක්‍රමණය කරනකොට තිබ්බ පියවර මේ ලෝකෙ කිසි කෙනෙකුට ආපස්සට කරකවන්න බෑ කියනවා. ඒ අරමුණෙන්මයි ඒ හිත වෙනස් කරන්න යසෝදරාවන් වගේ ලක්ෂයකටවත් බෑ. ඒ හිත වෙනස් කරන්න රාහුලයන් වගේ කෝටියකටවත් බෑ. ඒ හිත වෙනස් කරන්න ශක්විති රාජ සම්පත්තිය කෝටියකටවත් බෑ. ඒ හිත ඉච්ඡර ස්ථිරසාරයි. සෙලවෙන්නේ අකම්පිතයි. අකම්පිතයි. ඒ අකම්පිත හිතෙන් අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරලා සංසාර චක්‍රය සිඳ බිඳලා අමා මහ නිර්වාණයෙන් අප මුනිදුන් සැනසී වදාලේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් සෙවණේ.